හයි ගයිස් ඉතින් අද බලමු ඉතින් අපිට අලුත් වෙන්න ඉතින් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකකුත් දාලා තිබ්බා. ඉතින් ඒ විදිහට මොන්න ඉතින් අපිට අලුත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් රාමසාන් කිට් සෙට් එකක් ඉතින් ආපහු රින් ඉවෙන්ට් එක රිටර්න් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කිට් එකක් ගන්න ඉතින් කොච්චරද ඩයමන්ඩ් ගණක් කෑද කියලා. ඉතින් මේල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ඉතින් වවුචර් જાතියක් වවුචර් ඇවිල්ලා තියෙනවා. ඉතින් යුනිවර්සල් ටෝකන් වවුචර් අපි බලමු මේ වවුචර් ටිකත් එක්ක ස්පින් කරලා ඉතින් ඩයමන්ඩ් කීයක් විතර ඇති කියලා එතනින් කිට් එකක් ගන්න. ඉතින් එතන කිට් සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට කලින් රාමසාන්නකට දීවා අපි ඉතින් බලමු ඉතින් ඒ කිට් සෙට් එකෙන් කිට් එකක් ගන්න කොච්චර ජෙම් ගණක් යයිද කියලා. ඉතින් මගෙන් තව ගොඩක් අර අහලා තිබ්බ ඉතින් ප්‍රශ්නයක් ඉතින් අර අපිට කලින් ආපු ඉවෙන්ට් එක ඉතින් ඒකේ අපි එකතු කරන මේ ටෝකන් කොහමද හරියට මෙතන ස්පින් කරලා ඒ ටෝකන් ටික ගන්න කියලා. ඉතින් අපි බලමු ඉතින් මේ වීඩියෝ එකෙන් ඒකත් හරියටම ගන්න කොහමද කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද ගෙනාව වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම බලමු ඉතින් මට ඉතින් වවුචර් ඇවිල්ලා තියෙනවා. ඉතින් කට්ටිය ඉතින් ගිෆ්ට් කරලා ඉතින් අර ඔයගොල්ලෝ දන්නේ නැති ඉතින් අපිට අර අලුතෙන් ආව ඉවෙන්ට් එක ඉතින් ගිෆ්ට් ඉවෙන්ට් එක මම ඒකෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒක හරියටම කරන්න කොහොමද කියලා. ඉතින් ඉවෙන්ට් එක ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් බලමු කට්ටිය ඉතින් ඒකත් බලලා ඔයගොල්ලන්ට ඉතින් මෙතන තියෙන ටෝකන් එකතු කර ගන්න පුළුවන්. ඉතින් මේ ටෝකන් වලින් මෙතන තියෙනවා ඉතින් ගන්න වෙන්නේ මේ දම්පාට ටෝකන් එක තියෙන මේ හඳ ගහපු දම්පාට ටෝකන් එක ගන්න වවුචර් එක නෙමෙයි ටෝකන් එක. මේ ටෝකන් තමයි අපිට එකතු කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මට ටෝකන් පහක් විතර ගිෆ්ට් කරලා තියෙන ඉතින් කට්ටිය ඉතින් ඒ කියන්නේ අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කට්ටියට තමයි ඉතින් ගොඩම මේක ගිෆ්ට් කරන්න පුළුවන්. ඉතින් මට ටෝකන් පහක්ම ගිෆ්ට් කරලා තියෙන ඉතින් සෙට් එක ඉතින් අපි බලමු ඉතින් ඒ ටෝකන් පහක් දාලා ඉතින් ඉවෙන්ට් එක ස්පින් කරගෙන ගිහිල්ලා ඉතින් ඊට කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඉතින් අර ඉවෙන්ට් එක තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට් එකේ මේ අර ටෝකන් වලින් කොහොමද හරියට මෙතන තියෙන වවුචර් එක එකතු කරගන්නේ කියලා මගෙන් ගොඩක් කට්ටිය ආදී ඉතින් අපි බලමු මේ කොහොමද හරියටම එකතු කරගන්නේ කියලා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගියාම ඉතින් එතන අපිට අර ටෝකන් જાතිය තියෙනවා. ඉතින් මේ ටෝකන් වල මේ මෙන්න මෙතන මේ දම්පාට ටෝකන් එක තියෙන අන්නේ ටෝකන් එකකින් ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන මෙතන මේක ඔයගොල්ලෝ ඉතින් අපිට කට්ටියට ගිෆ්ට් කරන්න තියෙන. අපි ඒ ටෝකන් එකතු කරලා ඒ ටෝකන් ටික තියාගන්න හොඳ නැහැ. ඉතින් ඒ ටෝකන් ටික අපි ගිෆ්ට් කරන්න ඕනේ. ඉතින් ඒ ගිෆ්ට් කරාට පස්සේ තමයි අපිට එතන තියෙන අර වවුචර් ටික අන්ලොක් වෙන්නේ. ඉතින් අපි ඒ ටෝකන් එකතු කරන ගානට ඉතින් අපි ඒ ටෝකන් ටික ඒ විදිහටම කට්ටියට ගිෆ්ට් කරන්න ඕනේ. ඉතින් ගිෆ්ට් කරාට පස්සේ තමයි ඉතින් අපිට එතන තියෙන මේ වවුචර් ටික එන්නේ. ඉතින් එතන තියෙන අර ඉර පිළිලා වවුචර් ටික එන්නේ. එතකොට ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ වෙන account වලින් හරි යාළුවන්ගේ account වලින් හරි ගිහලා ඉතින් ඔයගොල්ලෝ ඒවා ගිෆ්ට් කරගන්න. ඉතින් ගිෆ්ට් කරගෙන ඉතින් ඔයගොල්ලන්ට ඉතින් තව වවුචර් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පස්සා ඉතින් ඒ ඉවෙන්ට් එක ඒ විදිහට තමයි ඉතින් ඒ ඉවෙන්ට් එකේ තියෙන අර ඉර පුරව ගන්න. ඉතින් මගෙන් ඒ ගොඩක් අය කමෙන්ට් දාලා මට ඒ වීඩියෝ එක කියන්න කරනවා. ඉතින් හරියට පුරව ගන්න ඇති. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉතින් මේ වවුචර් ටිකෙන් කරගෙන ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඉවෙන්ට් එක බලා ගන්න. ඉන්ටර්නෙට් එක වැඩියම සෙට් නැහැ. ඉතින් මෙතන ටිප් වලින් ටික ඉතින් මේ විදිහට බලාගෙන යනවා. අපිට මේ කාලේ ඉතින් ඉතින් තමයි ඉතින් මෙතන දීලා තියෙන. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට බලාගෙන යන්න පුළුවන්. ඉතින් ටිප් වලින් ඉතින් ගොඩක් ඉතින් මෙන්න මේ කිට් එකම අපිට කීපාර රාමසාන්නක කිට් එකක් ඉතින් අපි බලමු. ඉතින් ස්කිප් කරලා ඉතින් එතන කිට් එක ගන්න පුළුවන්. ඉතින් මට මෙතන මේ කිට් එක තමයි ඉතින් ගොඩක් මාර්කටින් මම මේ කිට් වලින් කියන්නේ ඔබ්ජෙක්ට් පිටිය නැගලා ඉන්නවා කියන කිට් එක අන්නේ කිට් එක බලමු. ඉතින් අපි එක්ස්චේන්ජ් කරගන්න ඉතින් මං ගාව ටෝකන් තියෙන ඉතින් එක්ස්චේන්ජ් කරගන්න. අපි ඉතින් මෙතනට වවුචර් තියෙන එකේ ඉතින් තාට එක්ස්චේන්ජ් එකක් තියෙන එක්ස්චේන්ජ් කරගමු. මේ විදිහට ඔන්න ඔයාලට එක්ස්චේන්ජ් එක දෙනවා. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වවුචර් එකක් ආවා. ඉතින් වවුචර් ගානට 20ක් ආවා. ඉතින් අපි මේ විදිහට මෙන්න මේ බණ්ඩල් එක එක්ස්චේන්ජ් කරගමු. ඉතින් අනිත් බණ්ඩල් එක නම් මට වැඩියම දෙත් නැහැ. ඉතින් මම ආස නැහැ මේ බණ්ඩල් එකට. මම මෙන්න මේ කාලේ මට ගියේ පාර ගන්න බැරුණා. ගියේ පාර ආසන්න කරා මේක කට්ටියට මතකයි ඩේටඩ් නෙමෙයි ලකි ඉවෙන්ට් එකකට උන්ති මෙන්න මේ කාලේ ඉතින් මේ පාර ඉතින් අන්ලොක් කරගත්ත එක ඉතින් ඒක මම කලින් ඉඳන් ගන්න බලාගෙන කලින්වත් ඉතින් ඒකත් ඒ විදිහට බලාගෙන ඉතින් එකක් වල එක දාලා ඉතින් එකේ නිකන් අපි ක්වොලිටියක් තියෙන නිකන් අර මේ ඔබ්ජෙක්ට් එකේ නැගලා ඉන්නවා වගේ පොඩි ගතියක් තියෙන එකක් තියෙන එකකට. ඉතින් ඒ විදිහට තමයි ඉතින් රාම්සන් කිට් එක ගන්න ඉතින් කිට් එකක් සුපිරියක් තියෙන ඉතින් ඕගොල්ලෝ ඉතින් අනිවාර්යෙන් එතනින් ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියලා හරි ඔයගොල්ලන්ගේ බොට් account වලින් හරි ඒ විදිහට අර මිෂන් ටික කම්ප්ලීට් කරලා එතන තියෙන ටෝකන් ටික එකතු කරගෙන ඉතින් ගිෆ්ට් කරගන්න. ඉතින් වවුචර් ගිෆ්ට් කරගෙන ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉතින් මේ ගිෆ්ට් වලින් ගිෆ්ට් වලින් ස්පින් කරලා බලන්න. ඉතින් මේ ගිෆ්ට් එක ඉතින් ගොඩක් අර අඩු ගාණින් වැදුණා කියලා කියන්නේ ස්පින් කරද්දී ඉතින් ගොඩක් අර වැදිලා තියෙන. ඉතින් මේ ගිෆ්ට් එක අපි බලමු. ඉතින් ස්පින් කරලා ඉතින් තවත් ඉස්සරහට ඉතින් ඔයගොල්ලෝ ස්පින් කරලා බලන්න. ඉතින් ගොඩක් අර අඩුවට ගන්න පුළුවන් ඒ කියන්නේ ගිෆ්ට් එක. ඉතින් ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. ඉතින් මට ඕනි කරන කිට් එක නම් ගත්ත ඉතින් එතන තියෙන කිට් වලින් මට ඉතින් අනිත් කිට් වැඩිම දෙස් නැති නිසා මම මේ කිට් එක ගත්තා.
ඉතින් අපිට තවත් ඉතින් අනිද්දාට සුපිරිම ඉවෙන්ට් එකක් වෙන්න තියෙන්නේ ෆයිනල් ෂොට් එක අර ෂොට් ගන්නවා ඉතින් අර සුපිරිම ෂොට් ෆයිනල් ෂොට් කියලා එකක් කියනවා ඉතින් ඒක දැනත් මම කලින් වීඩියෝ දැම්මේ ඉතින් බලමු අපි ඒකත් ඉස්සරහට ආවම ඉතින් මම අනිවාර්යෙන් ඒක නම් ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකක් අරගෙන ඉතින් ඒක තමයි ඉතින් මේ ඉවෙන්ට් එක ස්පින් කරන්න නැති ඉතින් මේ කිට් එකත් ඉතින් මට ඕනි කරන කිට් එක ගත්ත ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් ඉතින් මේ ඉවෙන්ට් එකට ස්පින් කරනවා ඉතින් ඩයමන්ඩ් කීයක් විතර ගියාද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් කිට් එකක් ගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ සුළු වීඩියෝ ඉස්සරහට බලන්න ගේමින් ටු YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා bell එක ගන්න ඕල් කරලා තියාගන්න. ඉතින් 20 කියන කට්ටිය ඉතින් සපෝට් එකක් දෙන්න ඉතින් 20 එක ගහගන්න. 20 එක වලින් ඉතින් ඉස්සරහට giveaway ගොඩක් දෙනවා. ඉතින් තවත් ඉස්සරහට කියන වීඩියෝ වලින් giveaway එකක් දෙනවා. ඉතින් කට්ටිය channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ඒ නැති තවත් මේ වගේ සුළු වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගිහින් එන්න හැමෝටම good bye.